जाने कैसे बांधे तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ. Hi, welcome back to my YouTube channel. අද මට ස්පෙෂල් දවසක්. ඒකට හේතුව තමයි මං ඕස්ට්‍රේලියාවල යුනි එකක ඉගෙන ගන්න පටන් අරගෙන අදට 2 years වෙනවා. ඒ කියන්නේ අද ඉඳන් මගේ 3rd year එක පටන් ගන්නවා. ඒ නිසා මං හිතුවා අද දවස ගෙවුනේ කොහොමද කියලා vlog එකක් කරන්න. මොකද මං කවදා හරි මේ ඩිග්‍රී එක ඉවර කරපු දවසක මට ඒක බලලා සතුටු වෙන්න පුළුවන් නේ. කොහොම හරි මං උදේම බ්‍රෙක්ෆාස්ට් හදලා පොඩි ටු-ඩු ලිස්ට් එකක් හදාගත්තා. මොකද නැත්තම් මට වැඩ ගොඩක් කරන්න තිබ්බහම සමහර දේවල් අමතක වෙනවා. ඊට පස්සේ මං එහෙමම යුනි යන්න පිටත් වුණා. මං මෙල්බර්න් සෙන්ට්‍රල් එකට ආවම එතන පොඩි ප්‍රොමෝෂන් එකක් තිබ්බා. ඒක මං කලින් දවස්වලත් දැක්කා. හැබැයි අද කිව් එකක් තිබ්බේ නෑ ලොකුවට. ඒක පොඩි වීල් එකක් ස්පින් කරන්න තමයි තිබ්බේ. ඒකෙන් මට ජින්ජර් බ්‍රෙඩ් කුකි එකක් හම්බුණා. ඉතින් මං එහෙමම යුනි එකට ආවා. මේ දවස්වල අපේ රිසර්ච් ගෲප් එකට ඉතාලියන් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා එක්ස්චේන්ජ් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට පොඩි කාලෙකට. ඉතින් මං මේ ටික යාට සිංහල ඉගන්නවා. Ciao, ayubovan from Italy. जाने कैसे बांधे तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी 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 මේ තියෙන්නේ මේ ලැබ් එකට පේන වීව් එක. මගේ කලින් යුනි vlog එක කරද්දී නම් මේ ගස්වල කොළ තිබ්බේ නෑ මල් විතරයි. ඒ වුණාට ඉතින් සති දෙක තුනකින් මේ මල් සේරම හැලිලා ගිහිල්ලා. මම දැන් මේ යන්න හදන්නේ ලන්ච් ගන්න. මං ඉක්මනට ලන්ච් අරගෙන ආයෙම ලැබ් එකට ආවා. මොකද ඒ ලැබ් එකට අපිට ඇක්සස් තියෙන්නේ හවස 5 වෙනකන් විතරයි. ඉතින් කරන්න තියෙන සේරම දේවල් ඉක්මනට ඉවර කරගන්න ඕනේ. कैसे तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया नादानिया नादानिया. ඒ ලැබ් එකේ වැඩ මං හවස 4:00 වගේ වෙනකන් කරලා මං ආයේ වෙන ලැබ් එකකට ආවා. මොකද මට තිබ්බ ලොකු ඊමේල් එකක් දාන්න ඉන්ස්ට්‍රුමන්ට් එකක ස්පෙસિෆිකේෂන්ස් ගැන. ඒකට මට පොඩ්ඩක් ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක්ගේ උදව් ඕනේ වුණා. ඊට පස්සේ මං එයා කියපුවත් නෝට් ඩවුන් කරන් මං හිතුවා ලයිබ්‍රරි එකට යන්න ඕනි කියලා ඒ ඊමේල් එක යවන්නයි තව පොඩි වැඩක් කරන්නයි. කොහොම හරි මම ලයිබ්‍රරි එකට යන්න කලින් කොෆි එකක් හදාගන්න ගියා.
जाने कैसे बांधे तूने अक्कियों के डोर मान मेरा खिंचा चला आया तेरी ओर नजरों ने तेरी छुआ तू है ये जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी 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 මං ඉතින් අර ලොකු ඊමේල් එක ටයිප් කර කර ඉන්නකොට මගේ ඉන්දියන් යාළුවා කෝල් කරා. එයා යුනි එකට ආවා කියලා. එයාගේ දිවාලි පාටි එක ඉවර වෙලා. ඉතින් මං දුවලා ගියා එයාව හම්බෙන්න. ඊට පස්සේ ඉතින් අපි දෙන්න කියව ස්ටේෂන් එක පැත්තට ඇවිදගෙන ආවා. कैसे तो गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए ඊට පස්සේ ඉතින් එයාට බායි කියලා මං පොඩ්ඩක් සුපර් මාකට් එකකට යන්න තමයි හැදුවේ. මොකද මං එදා රෑට මාළු පාන් හදන්න තමයි හිතන් හිටියේ. ඉතින් මට අලයි ටූනයි ගන්න ඕන වුණා. ඒ යන අතරමඟදී මට ආයෙ අර ඊමේල් එක මතක් වෙලා මං එතන තිබ්බ බෙන්ච් එකක වාඩි වෙලා ඉතුරු ටික ටයිප් කරලා සෙන්ඩ් කරා. तेरे लिए ही जिया मैं खुद को जो यूं दे दिया है तेरी वफा ने मुझको संभाला सारे गमों को दिल से निकाला तेरे साथ मेरा है नसीब जुड़ा तुझे එදා ෆ්‍රයිඩේ හින්දාද මන්ද මාරම සෙනගක් ඉඳියේ. කුමාරී මං හැම සුපර් මාකට් එකකම ආසම තැන තමයි මෙතන. මං ඉතින් අල ගන්නනේ ආවේ. ඒ වුණාට අලත් එදා ගොඩක් ඉවර වෙලා කුමාරී මං හොයාගත්ත 2 කිලෝග්‍රෑම් පැක් එකක්. ඒ වුණාට ඒක ලොකු වැඩේනේ මට උස්සන් යන්නත් බැරි නිසා ඒක ගත්තේ නෑ. ඒකෙම පොඩි එකක් හොයාගෙන මං ඒක අරගත්තා. මං ඊට පස්සේ ටූනත් අරගෙන මෙන්න මේ බිස්කට් එක දැකලා මං ඒකත් ගත්තා. ඒක half price දාලා තිබ්බ නිසා. ඒ වගේම චොක්ලට්ස් ගොඩාක් ಜಾති half price දාලා තියෙනවා. මං හිතන්නේ හැලෝවීන් ළඟ නිසා. මං ඒව නම් මොකුත් ගත්තේ නෑ. මං කෙලින්ම ට්‍රේන් ස්ටේෂන් එකට ගියා. මං ගෙදරදී රෑ 7ට කිට්ටුවේ. මේ දවස්වල ස්ප්‍රින්ග් නිසා රෑ වෙනකන් එළිය තියෙනවානේ. ඒ නිසා හොඳයි ඉතින්. කොහොම හරි මං ගෙදර ආපු ගමන්ම අරගත්තු බිස්කට් එක කෑවත් ඒකක් හදාගෙන ඊට පස්සේ ඉතින් මං හිතන් ඉඳී මාළු පාන් හදන්නනේ. ඒ වුණාට එක්කෙනෙක් මේව ගෙනල්ලා. ඉතින් මාළු පාන් හදන එක පෝස්ට්පෝන් කරා. එහෙනම් ගිහින් එන්නම්. Thank you for watching.